ආයුබෝවන් ඔයාලට. ඔන්න අද මම ඔයාලට ගෙනාවේ බටර් කේක් එකක් හරියටම හදන විදිය. ඉතින් පුළුන් වගේ සොෆ්ට් විදියට ලස්සන පාටට රසට මේ වගේ බටර් කේක් එකක් ඔයාලට ගෙදරදීම හදන විදිය පියවරෙන් පියවරට මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් අවුරුදු කෑම මේසයට කිලෝ 1ක බටර් කේක් එකක් ඔයාලට දැන් ලේසියෙන්ම හදන්න පුළුවන්. ඉතින් මේ අවුරුදු කාලයට ගෙදරට එන අමුත්තන්ට සංග්‍රහ කරන්න ඔයාලට කඩින් ගන්නේ නැතිව ගෙදරදීම මේ විදිහට හදන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද හදන්නේ මොනවද අපිට ඕන කරන්නේ කියලා. ඕන කරන දේවල් වල ලිස්ට් එක පුරුදු විදියටම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ බලන්න පුළුවන්. මෙතන මම අරගෙන තිනවා බටර් ග්‍රෑම් 250ක්. බටර් ටික කාමර උෂ්ණත්වයේ තියෙන්න ඕන. ඒකටම එකතු කරනවා වැනිලා තේ හැඳි 2ක්, ලුණු තේ හැඳි 1/4ක්. දැන් අපිට පුළුවන් මේ බටර් ටික ලා පාටක් එනතුරු හොඳට බීට් කරගන්න. බටර් ටික කාමර උෂ්ණත්වයේ තියෙනවා නම් ඔයාලට මේ විදිහට හරිම ලේසියෙන් බීට් කරගන්න පුළුවන්. ඔන්න දැන් ඔයාලට පේනවා ඇති චුට්ටක් පාට අඩු වෙලා තියෙනවා. මම දැන් එකතු කරනවා සීනි ග්‍රෑම් 220ක්. සීනි ග්‍රෑම් 220ත් 240ත් අතර ප්‍රමාණයක් ඔයාලට එකතු කරන්න පුළුවන්. සීනි ටික ඔයාලා චුට්ටක් ග්‍රයින්ඩ් කරලා ගන්න. එතකොට හරිම ලේසියට හදන්න පුළුවන්. සීනි ග්‍රෑම් 250ක්ම එකතු කරන්න එපා. එතකොට පැණි රස වැඩි. සීනි ග්‍රෑම් 220ත් 240ත් අතර ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත්. බිත්තරවල ප්‍රමාණය අනුව ඔයාලා මේ සීනි ප්‍රමාණය එකතු කරගන්න. දැන් මේ වටේ තියෙන සීනි ටිකත් එකතු කරගෙන අපිට පුළුවන් ආයෙත් හොඳට බීට් කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති මේ මිශ්‍රණය ලා පාටට ඇවිත් තියෙනවා. මේ වෙලාවේදී මම බිත්තර 4ක් එකතු කරනවා. එකපාරම එකතු කරන්න එපා. බිත්තර 2 බැගින් එකතු කරලා හොඳට බීට් කරගන්න. මේ විදිහට හොඳට බීට් වුණාට පස්සේ මම දැන් ඊළඟ බිත්තර දෙකත් එකතු කරනවා. ඊළඟට මම ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 4කුත් මේකටම එකතු කරනවා. දැන් අපිට පුළුවන් මේ විදිහට හොඳට බීට් කරගෙන මෘදු මිශ්‍රණයක් හදාගන්න. දැන් ඔයාලට පේනවා ඇති හරිම මෘදු මිශ්‍රණයක් ඇවිත් තියෙනවා. සීනි ටිකත් හොඳට දිය වෙලා තියෙන්නේ. මෙතන මම අරගෙන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 250ක්. ඒකට මම එකතු කරනවා බේකින් පවුඩර් තේ හැඳි 2ක්. දැන් අපි මේ ටික හොඳට කවලම් කරගනිමු. ඊළඟට අපිට පුළුවන් පාන් පිටි මිශ්‍රණය මේ විදියට බටර් මිශ්‍රණයට හලා ගන්න. දෙසරයකට ඔයාලා මේ විදියට හලා ගන්න. ඊළඟට මෙන්න මේ විදියට නිවැරදිව ෆෝල්ඩ් කරන්න. දැන් මේක ඔයාලා ගොඩාක් කවලම් කරන්න නැතිව මෙන්න මේ විදියට ලස්සනට ෆෝල්ඩ් කරන්න. ඊළඟ පාන් පිටි ටිකත් මම එකතු කරලා මේ විදියට ෆෝල්ඩ් කරනවා. දැන් ඔයාලට පේනවා ඇති හරිම ලස්සන මෘදු මිශ්‍රණයක් ඇවිත් තියෙනවා. දැන් ඔන්න අපේ බැටර් එක හරි. මෙතන මම අරගෙන තියෙන අඟල් 8 බේකින් ට්‍රේ එක. ඔයාලට අඟල් 9 බේකින් ට්‍රේ එක උනත් පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් පාච්මන්ට් කොලයක් දාලා පාච්මන්ට් කොලේ උඩ බටර් ටිකක් තවර ගන්නවා. ඊළඟට අපිට පුළුවන් මේ බැටර් එක මේ විදිහට එකතු කරන්න. දැන් මේ විදිහට සමානව මේක හදාගෙන අපිට පුළුවන් කීප සැරයක් හොඳට ටැප් කරන්න. ඊළඟට සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කළ oven එකේ විනාඩි 40ත් 45ත් අතර ප්‍රමාණයක් ඔයාලට පුළුවන් බේක් කරගන්න. ඔන්න දැන් ඔයාලට පේනවනේ අපේ කේක් එක ලස්සන පාටට බේක් වෙලා තියෙනවා. ටූත් පික් එකක් දාලා බලන්න. ටූත් පික් එක ක්ලීන් එකට එනවා නම් කේක් එක බේක් වෙලා ඇති.
මේ කේක් එක හොඳට නිවුනට පස්සේ අපිට පුළුවන් මේ විදිහට කෑලි කපා ගන්න. ඉතින් ඔයාලටත් දැන් පුළුවන් මේ වගේ ලස්සන කේක් එකක් හදලා පවුලේ අය එක්ක ගෙදරට එන අමුත්තන් එක්ක නෑදෑ හිතමිතුරන් එක්ක බෙදා හදාගෙන රස විඳින්න. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න. මගේ channel එකත් subscribe කරන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.